අලුත් අවුරුද්දක් ඒවා 2018 සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අපේ SL1D YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. 2018 වෙනුවෙන් ස්පෙෂල් රිවිව් එකක් අරගෙන ආවා. දැනට ලංකාවේ තියෙන සුපර් මෝටර් බයික්ස් අතින් පවර්ෆුල්ම මැෂින් එකක් Ducati Hyper Motard 796. Fold it up, we gon' burn it down. බයික් එකේ අපි කතා කරොත් හાર્ට් එක එන්ජින් එක විදිහට දීලා තියෙනවා Ducati L twin 90 degrees එන්ජින් එකක් අංශක 90 ආකාරයට පිටලා තියෙන එන්ජින් එක. ඒ වගේම මේකේ කැපැසිටි එක 803 cc කියන්නේ දැනට ලංකාවේ තියෙන නීති අනුව මේක ලීගල් බයික් එකක්. ඒ නිසා තමයි අපිට මේ අස්සේ පාරක අස්සේ ඇඟිලා මේ වීඩියෝ එක කරන්න ඕනේ. ඊළඟට අපි කිව්වොත් මේකේ max power output එක 81 horses එහෙමත් නැත්නම් අස්ස බල 81කට සමාන වෙනවා. ඊළඟට මේකේ cooling system එක අපි ගොඩක් බයිසිකල් වල අපි කලින් කතා කරපු හැම 250 400 වගේ බයික් එකම වගේ cooling system එකක්. නමුත් මේකට දීලා තියෙන්නේ එයා කූල් සිස්ටම් එකක්. ඒ නිසා දැන් අපි රයිඩ් කරලා ෂොක්ස් ටිකක් අරගෙන බයික් එකේ රස්නේ තාම මගේ ඇඟට එන තරමට එන්ජින් එක නම් හීට් වෙලා තියෙන්නේ. ඊළඟට මේකේ එක සිලින්ඩර් එකකට එක වැල්ව් එක ගානේ වැල්ව්ස් දෙකයි දීලා තියෙන්නේ. ඒ ගැනත් අපි කලින් බ්ලොග් පෝස්ට් එකේදී කතා කරා. බ්ලොග් පෝස්ට් එක කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන බ්ලොග් පෝස්ට් එක. ඔයගොල්ලෝ කියවලා බලන්න. මේ බයික් එකේ 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් දීලා තිනවා. ඒත් එක්කම අපි කලින් කතා කරමු හැම බයික් එකකම තිබ්බේ වෙට් ඩිස්ක් ක්ලච් එකක්. මේකේ ස්ලිපර් ක්ලච් එකක් දීලා තියෙනවා. ඒ නිසා ක්ලච් එක ගැන කතා නොකරම බෑ. ස්ලිපර් ක්ලච් එකේ තියෙන වාසිය අපි කතා කරා කලින් පෝස්ට් වල ඩවුන් ෂිෆ්ටිං එහෙම ගොඩක් අර කනින් අපි ගත්තොත් වෙට් ක්ලච් තියෙන එකක එහෙම පොඩ්ඩක් හිර වෙන්න බලනවා. පල්ලෙහාට ෂිෆ්ට් කරනකොට ගියස්. නමුත් ස්ලිපර් ක්ලච් එකේ මාර ස්මූත් එකට ගිය ෂිෆ්ට් වෙනවා උඩට පල්ලෙහාට. ඒ කියන්නේ අපිට බෙන්ඩ් එකකදී වුණත් ගියර් එක ෂිෆ්ට් කරගන්න පුළුවන් හිර වෙන්නේ නැතුව. ඒක ස්ලිපර් ක්ලච් එකේ දීලා තියෙන ලොකු ඇඩ්වාන්ටේජ් එකක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මේකේ රයිඩින් එක්ස්පීරියන්ස් එක කම්ෆර්ටබල් එක ගැන කිව්වොත් කිසිම මේනකම් පැදපු බයික් එක මේ වගේ නිකන් අසෙක පිට යනවා වගේ ෆීලිං එකක් තියෙනවා. මට නම් පදින්නත් අමාරුයි මේ හයිට් එකත් එක්කයි එන්ජින් කැපැසිටි එකයි එක්ක. අපි කතා කරොත් මේකේ මීටර් පැනල් එක සෑහෙන ඇඩ්වාන්ස් මීටර් පැනල් එකක් තියෙන්නේ. ස්පීඩ් RPM එන්ජින් හීට් ඒ වගේ දේවල් ටික පෙන්නනවා. ඔඩෝමීටර් එක. එයාගෙන අපි ඔප්ෂන්ස් වලට ගියාම අපිට ස්ටොප් වොච් ඒ වගේ දේවල් ටික බලා ගන්න තියෙනවා. එහෙනම් අපි ගත්තොත් මේකේ විශේෂ දෙයක් තියෙනවා. අපි දැනට කතා කරපු කිසි බයික් එකක මේ විදිහට නෙමෙයි ස්ටාර්ටර් තියෙන්නේ. ස්ටාර්ටර් එක දැන් මේකේ ගත්තොත් එන්ජින් කිල් මේකේ ඔෆ් එකේදී අපිට ස්විච් එක දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ස්විච් එක ඔන් කරාට පස්සේ තමයි මෙතන ස්ටාර්ටර් මෝටර් එක මේ පෙන්눔 කරන්නේ. අතකොට අනිත් ස්විචස් ටික සේම් ඔයගොල්ලෝ ගන්න හෝන් සිග්නල් ඒ ටික තමයි දැක ගන්න තියෙන්නේ. මේ ටික ගත්තොත් අපිට කියන්න තියෙන්නේ මේක ටැංක් එක ගැන කතා කරොත් 13 ලිටර්ස් ටැංක් එකක් දීලා තියෙනවා. කාබන් ෆයිබර් ගාඩ් එකක් එක ප්ලාස්ටික් මික්ස් වෙලා තියෙන්නේ. ඇතුළේ තමයි ටැංක් එක දැක ගන්න හම්බ වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් මේකේ ලිවර්ස් එහෙම ඇඩ්ජස්ටබල් දෙපැත්තම ඇඩ්ජස්ටබල් ලිවර්ස් දීලා තියෙනවා. ක්ලච් and ෆ්‍රන්ට් බ්‍රේක් දෙකම ඇඩ්ජස්ටබල්. Hit them decide, pop decide. Hit them decide, come on with versatile. Hit them decide, pop decide. Hit them decide, come on wicked and wild. Hit them decide, pop decide. මේක බ්‍රේකින් ගැන කතා කරොත් ඉටලි බ්‍රෑන්ඩ් ප්‍රිම්බෝ දීලා තියෙනවා. ප්‍රිම්බෝ කැලිපර්ස් කලින් කතා කරපු ඔක්කොම ඉතින් නිසින් මොකද අපි කතා කරේ ජපානයේ මේ ෆස්ට් ඉටාලියන් බයික් එක අපි කතා කරන. ඒත් එක්කම මිලිමීටර් 305 ඩිස්ක් දෙකක් දීලා තියෙනවා. ABS නැහැ. ABS එන්නේ ඊට පස්සේ ආපු version එක Hyper Motard 821 කියන මොඩල් එකේදී තමයි ABS feature එක ඇඩ් වුනේ. මේකේ තවත් විශේෂ දෙයක් කතා කරොත් මේවා Ducati BMW වගේ කට්ටියට ආවෙනික වෙච්ච දේවල් ගොඩක් ජැපනීස් බයික් වල නම් මේක නෑ. ඉතාලියන් යුරෝපියන් කන්ට්‍රීස් බයික් මේ මැනුෆැක්චර් කරන බයික් වල තමයි මේක ගොඩක් දැක ගන්න හම්බ වෙන්නේ. සිංගල් ස්විංග් ආර්ම් එකක් දීලා තියෙන්නේ. බයික් එක රන් කරන්නේ පිටිපස්සේ තනිකර එක ආර්ම් එකකින් එක ස්විංග් ආර්ම් එකකින් අනිත් ඒවා අපිට මේ පැත්තෙන් දැක ගන්න හම්බ වෙනවා. මේක එහෙම දැක ගන්න නෑ. ඒත් එක්කම රියර් ඩිස්ක් එක දැක ගන්න පුළුවන්. ඒකටත් බ්‍රිම්බෝ කැලිප් එකක් යොදාගෙන තියෙනවා. එයාගේම පිටිපස්සේ ටයර් 180 සයිස් එකනොත් ඉස්සරහා ටයර් එක 120 සයිස් එකනොත් දීලා තියෙනවා. ඒත් අපි කතා කරොත් මේ එක්සෝස් සිස්ටම් එක කියන දීලා තියෙන්නේ අන්ඩර්බෙලි එක්සෝස් සිස්ටම් එකක්. මේකේ සවුන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන් එක්සෝස් නෝට් එකේ.
කට්ටියට ඔන්න මාස් සුබ අලුත් අවුරුද්දක් කියලාම වීඩියෝ එක එන් කරන්න කියලා හිතන්නේ. මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මෙතනින් subscribe කරලා අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. තව සුපිරි බයික් එකක් තියෙනවා ඉස්සරහට එන්න. ඒ වගේම මේකේ වීඩියෝ එකට support එකක් දුන්න Natch production එකක් description එකේ තියෙනවා. ඒගොල්ලන්ට like එකක් දාලා sub එකක් දෙන්න. photography ඕන එකට ඒගොල්ලන් contact කරගන්න පුළුවන්. ඒ වගේම 2018 තව සුපිරි වීඩියෝ ටිකක් එන්න තියෙනවා. අපිත් එක්ක සෙට් වෙලා ඉන්න. Thank you.